2020 ආර්ථික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 24 වෙනි ගැටලුව මේ ගැටලුව අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ ව්‍යාපාර චක්‍ර කියන විෂය ඒකකය තුලින් ධන නිමවුම් පරතරයක් පවත්නා ආර්ථිකයක ඇති වෙන්න පුළුවන් තත්ත්වය තමයි අපිට නිවැරදි පිළිතුර විදිහට තෝරගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ ව්‍යාපාර චක්‍ර පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙන්න ඕන මේ ගැටලුව සඳහා නිවැරදි පිළිතුරක් ලබා ගන්න. ව්‍යාපාර චක්‍රයක් කියන්නේ කාලයත් සමග කිසියම් ආර්ථිකයක කාලයත් සමග විභව නිමවුමට සාපේක්ෂව සත්‍ය නිමවුම වෙනස් වෙන ආකාරය අධ්‍යයනය කරන්න තමයි මෙන්න මේ ව්‍යාපාර චක්‍ර කියන සංකල්පය ආර්ථික විද්‍යාව තුළ යොදාගන්නේ. මොකද විවිධ ආර්ථික ප්‍රතිපත්තීන් ගොඩනගද්දී සෑම ආර්ථිකයක්ම කටයුතු කරන්නේ අදාළ ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව සුමටව පවත්වාගෙන යන්න. එහිදී මෙන්න මේ සම්පත් භාවිතය තුළින් ලැබෙන නිමවුමේ හැසිරීම අපිට ගන්න පුළුවන් නිමවුම කොච්චරක්ද සහ අපිට වර්තමානයේදී සත්‍ය වශයෙන් ලැබෙන නිමවුම පවතින්නේ කොයි මට්ටමේද කියන ආකාරය පිළිබඳව අධ්‍යයනය කරන්න තමයි මෙන්න මේ ව්‍යාපාර චක්‍ර කියන සංකල්පය ආර්ථික විද්‍යාවේදී භාවිතා කරන්නේ. එහිදී ඇත්තටම අධ්‍යයනය කරන්නේ විභව නිමවුමට සාපේක්ෂව සත්‍ය නිමවුම වෙනස් වන ආකාරය. ඒ වෙනස් වීම තුලදී ආර්ථිකයේ ඇතිවන තත්ත්වයන් හඳුනා ගැනීමක් අපිට සිද්ධ කරන්න පුළුවන්. ඒ ආශ්‍රයෙන් ආර්ථික ප්‍රතිපත්ති ගොඩනගා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතනදී අහන්නේ ව්‍යාපාර චක්‍ර යන්න නෙමෙයි ව්‍යාපාර චක්‍ර තුල පවතින ධන නිමවුම් පරතරයක් ආර්ථිකයේ තියෙද්දි ආර්ථිකයේ පවතින්න පුළුවන් ආර්ථික ස්වභාවය තමයි මෙතනදී අපෙන් නිවැරදි පිළිතුර විදිහට බලාපොරොත්තු වෙන්නේ. ව්‍යාපාර චක්‍රයක් අපි මේ ආකාරයෙන් නිර්මාණය කරනවා. කාලය විභව නිමවුම වමේ සිට දකුණට ඉහළට බෑවුම් වන සරල රේඛීය හැඩයක් ගන්නවා. ඊට සත්‍ය නිමවුම මෙන්න මේ ආකාරයේ හැඩයකින් යුක්ත වෙනවා. කාලයත් සමග මෙන්න මේ ආකාරයේ හැඩයක් ගන්න විවිධාකාර හේතු බලපාන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ අවස්ථාව අපි මුදුනට මේ අවස්ථාව පතුල විදිහටත් හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. මේකදී අහන්නේ ධන නිමවුම් පරතරයක්. මේ නිමවුම් පරතරයක් කියන්නේ විභව නිමවුම සහ සත්‍ය නිමවුම අතර තියෙන පරතරය. ඒ කියන්නේ මෙන්න මේ වගේ විභව නිමවුම සහ සත්‍ය නිමවුම අතර තියෙන පරතරය මෙන්න මේ වගේ අවස්ථා තමයි නිමවුම් පරතරය කියන්නේ. එතකොට විභව නිමවුමට වඩා සත්‍ය නිමවුම ඉහළින් පිහිටනවා නම් අන්න ඒ අවස්ථාවන් අපි හඳුනා ගන්නවා ධන නිමවුම් පරතර විදිහට. මෙන්න මේ වගේ. විභව නිමවුමට වඩා සත්‍ය නිමවුම වැඩි. මෙන්න මේ වගේ අවස්ථා අපි ධන නිමවුම් පරතර විදිහට හඳුනා ගන්නවා. විභව නිමවුමට වඩා සත්‍ය නිමවුම පහළින් පිහිටන අවස්ථා අපි ඍණ නිමවුම් පරතර විදිහට හඳුනා ගන්නවා. එතකොට මේ වගේ පරතර ඇති වෙන්න බලපාන හේතු තියෙනවා. එතකොට අපෙන් මේ ගැටලුව අහන්නේ මෙන්න මේ වගේ ධන නිමවුම් පරතරයක්. මෙන්න මේ වගේ ධන නිමවුම් පරතරයක් ආර්ථිකයක ක්‍රියාත්මක වෙනවා නම් ආර්ථිකයේ පවතින තත්ත්වය තමයි අහන්නේ. එතකොට ඇත්තටම හදන්න පුළුවන් ප්‍රමාණයට වඩා නිෂ්පාදනය කරපු භාණ්ඩ සේවාවල වටිනාකම වැඩියෙන් පෙන්눔 කිරීමක් මේ ධන නිමවුම් පරතර අවස්ථාවේදී සිද්ධ කරනවා. හදන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණයට වඩා හදලා තියෙන භාණ්ඩ ප්‍රමාණයේ වටිනාකම වැඩි. මෙන්න මෙහෙම වැඩියෙන් පෙන්වන්න හේතුව තමයි අපි මෙතනදී පිළිතුර විදියට ගන්න ඕනේ. අපි බලමු පිළිතුරු. උපයෝජනය නොකළ නිෂ්පාදන ධාරිතාවක් පැවතීම. උපයෝජනය නොකළ ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන්කම තිබ්බ සම්පත් භාවිතා කරලා නැහැලු. එතකොට කවදාවත් නිමවුම සත්‍ය නිමවුම වැඩි වෙන්න බෑ විභව නිමවුමට වඩා. ගන්න පුළුවන් සම්පත් භාවිතා කරලා නැහැ කියලානේ කියන්නේ. එහෙනම් ඍණ නිමවුම් පරතරයක් තමයි ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා මේ පිළිතුර වැරදි. ඊළඟට චක්‍රීය සේවා වියුක්තියක් පැවතීම. සේවා වියුක්ත තත්ත්වයක් කියන්නේ භාවිතා නොකළ සම්පත් පවතිනවා. ඒ අවස්ථාවකදී ඍණ නිමවුම් පරතරයක් තමයි ඇති වෙන්නේ. සැබෑ නිමවුම විභව නිමවුමට වඩා අඩුය. සැබෑ නිමවුම විභව නිමවුමට වඩා ධන නිමවුම් පරතරයේදී ඉහළින් තමයි පිහිටන්නේ වැඩි වටිනාකමකින් පෙන්නනවා. ආර්ථික කටයුතු වල වේගයේ පසුබැසීමක් දක්නට ඇත. ධන නිමවුම් පරතරයකදී වේගයේ පසුබැසීමක් නෙමෙයි වේගය වැඩිවීමක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිතුරත් වැරදි. පස්වෙනි පිළිතුර තියෙනවා ඉල්ලුමෙන් ඇදුණු උද්දමනීය පීඩනයක් දක්නට ලැබේ. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනීය පීඩනයක්. උද්දමනීය පීඩනය. ඒ කියන්නේ ආර්ථිකයේ
මෙන්න මේ වගේ ධන නිමවුම් පරතරයක් ඇති වෙන්නේ විභව නිමවුමට වඩා සත්‍ය නිමවුම වැඩියෙන් පෙන්වන්නේ අර හදන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණයේ වටිනාකමට වඩා සත්‍ය වශයෙන් නිෂ්පාදනය කරපු භාණ්ඩ සේවා ප්‍රමාණයේ වටිනාකම වැඩියෙන් පෙන්වන්නේ භාණ්ඩ සේවාවල මිල ගණන් අකණ්ඩව ඉහළ යාම තුලින්. එතකොට අර හදන්න පුළුවන් ප්‍රමාණයේ වටිනාකමට වඩා ඇත්ත වශයෙන් වෙළඳපොළ නිෂ්පාදන වටිනාකම වැඩියෙන් පෙන්වනවා. ඒ නිසා මෙන්න මේම ධන නිමවුම් පරතරයක් ඇති වෙන්නේ ඉල්ලුමෙන් ඇතුළු උද්දමනීය පීඩනයක් දක්නට ලැබුණොත්. ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ 5 වෙනි පිළිතුර.